වෙල්කම් බැක් ගයිස්. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ බෝයිෆ්‍රෙන්ඩ් නැති ගර්ල්ෆ්‍රෙන්ඩ් නැති නැත්නම් ඔයාලගේ කවුරු හරි ඔයාලගේ WhatsApp එකට දාපු මැසේජ් එකක් ඩිලීට් වුණාම ඒක ආපහු බලන්නේ කොහොමද කියලා පොඩි කොරාඩක් කියලා දෙන්න යන්නේ. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔයාලගේ මේක මැසේජ් එකක් විතරක් නෙමෙයි ඔයාලට කවුරුට දාලා ඩිලීට් කරපු ෆොටෝ එකක් වීඩියෝ එකක් උනත් ගන්න පුළුවන්. මේක 100% සාර්ථක ක්‍රමයක්. ඉතින් මම ඔයාලට වීඩියෝ එකට ගිහින් කියන්නම් කොහොමද කරන්න කියලා. මේක මාරම ලේසි වැඩක්. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store එක ඕපන් කරගෙන ඒකේ සර්ච් කරන්න මෙන්න මේ මම සර්ච් කරන එක GC recover delete message කියන එක. හරිද? ඊට පස්සේ ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. මෙන්න මෙහෙම පොඩි ලෝඩින් එකක් යනවා. ඊට පස්සේ මෙතන පොඩි උඩ කතේ ඔබන්න. ඊට පස්සේ ලැන්ග්වේජ් එක මම මේ දෙන විදිහටම දෙන්න. ඊට පස්සේ උඩ තියෙන ඊතලේ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලගේ පර්මිෂන් ඉල්ලනවා ඒවට allow දෙන්න. මෙන්න මෙතන මේ ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන කොළ පාට ධන ලකුණ ටච් කරලා මෙන්න මේකේ පල්ලෙහාටම ගිහිල්ලා ඔයාලගේ WhatsApp එක ටච් කරලා ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලා මේ ලිස්ට් එකේ බෑක් වෙන්න. බෑක් වුණාට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ WhatsApp එක පෙන්නනවා. හරිද? ඊට පස්සේ බලමු අපි මැසේජ් එකක් දාලා ඒක ඩිලීට් කරලා කොහොමද ඒක අපි බලාගන්නේ කියලා. හරි, මෙන්න මෙතන මම මැසේජ් එකක් මගේ අනිත් ෆෝන් එකේ මේකට දාලා ඩිලීට් කරලා දිනවා. හරිද? දැන් අපි තව මැසේජ් එකක් දාලා බලමු කොහොමද පෙන්වන්නේ කියලා. හරිද? දැන් ඒ ටික මම අනිත් ෆෝන් එකෙන් දැන් ඩිලීට් කරලා ඊට පස්සේ අපි බලමු කොහොමද දැන් මේ ඩිලීට් කරපු මැසේජ් එක පෙන්වන්නේ කියලා. හරි, දැන් ඔයාලා මේ ඔයාලගේ WhatsApp එකෙන් බැක් වෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලා දැන් අපි ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට ගිහලා ඔයාලගේ ඇප් එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා පොඩි ඇඩ් වගේක් පෙන්නයි. ඒක ගැන වැඩි හිතන්න බෑ. ඔයාලට මේකේ paid version එක ගන්නත් පුළුවන්. ඉතින් මේ ඒක ලොකු ගාණක් වෙන්නේ නැහැ මං හිතන විදිහට මේක ඔයාලට පෙන්නනවා. paid version එක ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේ free එක පාවිච්චි කරන්නත් පුළුවන්. free එකේ නම් හැබැයි limitation තියෙනවා. ඒ අවුලක් නැහැ වුණාට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරිද? ඊට පස්සේ මෙන්න මේව ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන WhatsApp එක ඕපන් කරගන්න. හරිද? ඊට පස්සේ ගන්න පෙන්නනවා මගේ නමෙන් දාලා තියෙන මැසේජ් ටික. හරිද? ඔයාලට මෙතන ෆොටෝ වීඩියෝ දෙකම බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් ෆොටෝ එකක් දාලා ඩිලීට් කරලා ඒක කොහොමද අපි බලාගන්නේ කියලා. හරි, දැන් අපි ෆොටෝ එකක් දාලා ඩිලීට් කරලා බලමු ඩිලීට් වුණු ෆොටෝ එක කොහොමද අපි බලාගන්නේ කියලා. ඉතින් මේ මගේ අනිත් WhatsApp එකෙන් මම මේ ෆෝන් එකේ තියෙන WhatsApp එකට ෆොටෝ එකක් දැන් දානවා. හරිද? ඒක දාලා අපි ඩිලීට් අන්න මම දැම්මා. දැන් අපි මේ ෆොටෝ එක මම අනිත් WhatsApp එකෙන් ඩිලීට් කරනවා. හරිද? ඔන්නම ඩිලීට් කරා. ඊට පස්සේ අපි දැන් මම ඔන්න ඩිලීට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහේ ඇප් එක ඕපන් කරගන්න. පොඩි ඇඩ් ප්ලේ වෙනවා. ඒවා ගණන් ගන්න එපා. ඉතින් ෆ්‍රී දෙන්නේ ඩිලීට් කළාම තරහ යනවද? හරි, ඉතින් ඔන්න විදිහට ඕපන් කරගෙන ඔය WhatsApp එක ටච් කරලා ඉමේජ් කියන තැනට යන්න අන්න. මම දාලා ඩිලීට් කරපු ෆොටෝ එක මේකේ පෙන්නනවා. ඉතින් ඔයාලට මේ වගේ ඔයාලගේ කවුරු හරි ඔයාලට දාලා ඩිලීට් කරලා තියෙන ෆොටෝ වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඇප් එකෙන් මේ විදිහේ මම කරන විදිහ කරලා ඔයාලා try එක දීලා බලන්න. ඉතින් ඔයාලට තවත් මේ වගේ වටින වීඩියෝ බලා ගන්න ඕන නම් තමයි මගේ channel subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එක click කරගෙන ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාගෙනම යන්න.